ඔව් දැන් මේ වෙන විට රත්නපුර ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී තිබෙන ආකාරය තමයි දැන් ඔබට දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. රත්නපුර පුලුගුපිටිය මංසන්දියේ ජලයෙන් යට වී තිබෙන ආකාරය කිසිම රථ වාහනයකට මෙතනින් ගමන් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තරමට ජලය පිරී තිබෙන ආකාරය තමයි ඔබට දැක ගැනීමට තිබෙන්නේ. ඒ වගේම මේ වෙන විට රත්නපුර පානුද මාර්ගයේ සම්පූර්ණම ගමනාගමනය මේ වෙන විට අත්හිටවා තිබෙනවා. රත්නපුර කුළුඟුපිටිය මංසන්දියේ සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙන ආකාරය තමයි ඔබට දැක ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම සහන කණ්ඩායම් මේ වෙන විට මෙම ස්ථානයට පැමිණිලා ඔවුන්ගේ රාජකාරිය ආරම්භ කරන ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. ආම ගලනවා කියන්නේ නොසිතුව විදියට දැන් ගම් ගාලාගෙන එන්නේ. හිතුවෙත් නෑ මේ වගේ ගම් වතුරක් එයි කියලා. මොකද මේ ගම් වතුර එන කාලයක් නෙමෙයිනේ අපිට. එනකොට අර පසුගිය කාලේ අපිට ආපු ඒ දරුණු තත්ත්වයකටපත් වෙයි කියලා සමහර විට මං හිතන්නේ ඒ වගේ ලොකු තත්ත්වයක් එයි කියලා. මොකද මේ හිතපු නැති වෙලාවක දැන් මේ පැය දෙකකට දරුවතක මේ කාලේ තමයි මෙච්චර විශාල මේට යනුයි. දැනට වාර්තා වෙන විදිහට අපිට සාමාන්‍යයෙන් මේ ගම් වතුර තත්ත්වයක් පමණයි අපිට වාර්තා වෙන්නේ නේද? සාමාන්‍යයෙන් නායම් එහෙම කිසි දෙයක් නායම් නම් මේ හරිය කිසි දෙයක් උනේ නැහැ. නමුත් මේ එකක් තියෙනවා මේ පහළ යට ගෙවල් ඒගොල්ලෝ බලාපොරොත්තු උනේ නැහැ මේ යා ගම් වතුර එයි කියලා. දැන් එකපාරටම ආවා. ඒගොල්ලෝ කීප දිනකින් බඩු මුට්ටු යට වුණා. අසල්ලැසියෝ සියලුම දෙනාම ගිහලා උදව් කරලා ලොරි වලට බටවලා යවුවා. ලොකුම වැඩේ මේකයි මේ ගම් වතුර නරමන්න දෙනවා මිනිස්සු. ඇවිල්ලා මේගොල්ලන්ට මේ තියෙන වැඩක් පළක් කරගන්න විදියක් නැහැ. වාහනයක් ගන්න බෑ. හිර වෙලා තියෙනවා. මේ ඒගොල්ලෝ ගම් වතුර නරමන්න ඇවිල්ලා මේ වෙන ව්‍යසනය තමයි ලොකුම ව්‍යසනය වෙලා තියෙන්නේ. මේ වෙලාවේදී මහ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ගම් වතුර බැලීමට පැමිණෙන්න එපා. මෙහි භයානක තත්ත්වය මේ වෙන විට අපිට රට පුරාම වාර්තා වෙනවා. ඒක නිසා ඔබගේ ආරක්ෂාව ඒ වගේම ඔබගේ දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව ඔබ සැලකිලිමත් වන්න. ඔබගේ රථ වාහන පවා ගලා යන ජල පහරවල හරහා ගමන් කිරීමෙන් වළකින්නයි අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා.